ආයිබෝන් හැමෝටම. ඉතින් මේ ඊයේ පොඩි පොරොන්දුවක් වුණානේ. ඒ පොරොන්දුව මේ ඉෂ්ට කරන්න තමයි මම මේ මෙතෙන්ට ආවේ ඊයේ වීඩියෝ කරපු තැනටම. ඉතින් මේ ඔයාලට වටපිටාවේ බලා ගන්න පුළුවන් ඊයේ වැටිච්ච හිම ටික අද වෙනකොට ඔක්කොම දිය වෙලා ගිහිල්ලා. හරිද? ඉතින් මේක තමයි ෆින්ලන්තයේ කාලමනේ. මං කියවනේ වෙනස් වීම පිළිබඳ හරියටම බලා ගන්න පුළුවන් රටක් තමයි ෆින්ලන්තය කියන්නේ. ඉතින් මේ වෙනස් වීම වලදී ෆින්ලන්තයේ ජීවත් වෙන මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ ජීවන චර්යාවන් වෙනස් කරගන්නවා. ඉතින් අඳින පළඳින ඇඳුම වගේම කෑම වීම, තමන්ගේ ගමන් විලාසය මේ හැම දෙයක්ම මේ කාලගුණය, දේශගුණය වෙනස් වෙනකොට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම නැත්නම් මේ ෆින්ලන්තය කියන රටේ ජීවත් වෙන්න හරි අමාරුයි. මට කියන්න ඕනේ ඒක නෙමෙයි. අපි මිනිස්සු විදිහට අපිට විවිධ අවස්ථාවලදී අපේ ළඟ ඉන්න නෑදෑයෝ, හිතමිතුරෝ, ළඟම ඥාතීන් හා පවුලේ වගේම සියලු දෙනාම කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම දරාගෙන ඉන්න පුළුවන්, ඒ වෙනස් වීම වලට වෙනස් වීම හදා ගන්න පුළුවන්, ඒ විදිහට ජීවිතය හදා ගන්න පුළුවන් මිනිස්සු තමයි ජීවිතේ ජය ගන්නේ. ඉතින් මට කියන්න ඕනේ ඒකයි. ඉතින් වතුර වගේ වෙන්න කියනවනේ. වතුරට පුළුවන් දාන භාජනයේ හැඩේ ගන්න. ඉතින් මම හිතන්නේ අපිට ඒ වගේ වුණොත් අපේ අනාගතයේ වගේම වර්තමානයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙලා එන්නම්. සුබ දවසක් හැමෝටම.